හරි හැමෝම මේ පැත්තට ඇරෙමු. හරි විශේෂයෙන් කියන්න තියෙන දැන් අද සමහර ළමයි නෑ. නමුත් අර දැන් විශේෂ කතාවක් තියෙනවා කරන්න ඒක ඉස්සලාම කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි කැම ටිකක් කාලා සතුටින් විසිරියක්. ඒක 2026 ඒල් කණ්ඩායම තමයි ඔයගොල්ලෝ 2026 කණ්ඩායම මීට වඩා කට්ටිය ඉන්නවා. කට්ටිය නෑ. ඉතින් අවසාන මොහොතේ ඇත්තටම කිව්වොත් එහෙම අපි සාමාන්‍යයෙන් ජීවිතේ විවිධ කඩේම් පහු කරනවා. ඒ කඩේම් අතර ප්‍රධාන කඩේමක් තමයි ඇත්තටම ශිෂ්‍යත්වයෙන් දැන් ප්‍රධාන කඩේමක් වෙලානේ. ශිෂ්‍යත්වයෙන් ළමෙක් ගමේ ඉන්න ළමෙක්ට chance එකක් හම්බෙලා ඒක අවුලකුත් නැහැ ඉතින් බලන් ගිහුවා. මොකද ශිෂ්‍යත්වයේ හරහා ළමෙක් නගරයේ පාසලකට යන්න එහෙම නැත්නම් යම්කිසි විදිහක පිළිගැනීමක් තියෙන පාසලකට යන chance එකක් හදා ගන්න ශිෂ්‍යත්වය හරහා. එතකොට O level විභාගයෙන් උසස් පෙළ කිරීම සඳහා අපි කැමති ස්ට්‍රීම් එක තෝරගන්න chance එකක් හදා ගන්නවා. ඒක දෙවෙනි කාරණාව. එතකොට අපි O level වලින් මුළු ඔක්කොම කතන්දරේ අවසන් වෙලා ජීවිතේ ජයග්‍රහණය කරන්න බැරි බව මම හිතන්නේ ඔබ තේරුම් ගන්න තියෙන්නේ. මොකද O level කියලා කියන්නේ ඔතේ විභාගයක් විතරයි. ඒ විභාගයේ අර සාමාන්‍යයෙන් ශිෂ්‍යත්වයට පස්සේ හම්බෙන යම් තීරණාත්මක විභාගයක් විදිහට අපි සලකන්න පුළුවන්. මොකද උසස් පෙළ අපි කැමති විද්‍යාව නම් කැමති තාක්ෂණ වේදේ නම් කැමති කලා නම් ඒ අදාළ විෂයන් අදාළ පාසල් තුල හදාරීම සඳහා අවශ්‍ය ප්‍රවේශය ලබා ගැනීම සුසු විභාගයක් තමයි O level කියලා කියන්නේ. ඊට පස්සේ අපි කතා කරන A level කියන එක්සෑම් එක ගත්තොත් නැත්නම් A level විභාගය ගත්තොත් අපේ ජීවිතේ තීරණාත්මක විභාගයක් බවට පත් වෙනවා. හේතුව අපි යම්කිසි විදියක වෘත්තියකට නැඹුරු වෙනවා නම් ඒ වෘත්තියට නැඹුරු වෙන්න තියෙන පසුබිම හදන්නේ A level විභාගයෙන්. ඒතර A level විභාගයේ ප්‍රතිඵල මත හැමදේම ජීවිතේ තීරණයනවා කියන්න බෑ. ඒ A level විභාගයේ සම්පූර්ණයෙන්ම ගොඩ යන්නේ නැතුව A level විභාගයේ කෙලවිලා, ෆේල් වෙලා සමහරවිට ඒකෙන් ජීවිතේට අලුත් අරමුණක් අර්ථයක් හදාගෙන ජීවිත ගොඩ ගියපු ඒවා තියෙනවා. එසා මම කියන්නේ A level තමයි මුළු ජීවිතේම කියලා. A level විභාගයේ යන්තම් ගොඩ ගිහිල්ලා ඒකේ S පාසස් තුන අරගෙන ඊට පස්සේ වෘත්තීය ජීවිතයක් හදාගත්ත මිනිස්සු තෝරන තරම් ලෝකෙ ඉන්නවා. ඒ නිසා අර එක එක්කෙනාගේ ඒ අවස්ථාවලද කරන කැපකිරීම පදනම් කරගෙන තමයි ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. අපි මේ කාලවකවාන වලදී නැඹුරු වෙන ශ්‍රේෂ්ඨ අනුව තමයි අපිට යම්කිසි විදියක වෘත්තීය ජීවිතයක් ආරම්භ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. සමහර කෙනෙක් උසස් පෙළ විභාගයෙන් පස්සේ IT side එකට ගිහිල්ලා ඒකේ software පැත්ත develop කරගෙන එහෙම ආයතන වැඩ කරනවා. සමහර අය ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එකට යනවා. සමහර අය මොනවා හරි බැංකුවක වැඩ කරන්න යනවා. සමහර අය වෙන කෘෂිකාර්මික පැත්ත අපි විෂය ධාරාවට සමගාමීව ඊට සම්බන්ධ වෙච්ච ශේෂණයට යනවා. ඉතින් කොහොම නමුත් අපේ ජීවිතේ අපි යම්කිසි ඉලක්කයක් වෙත ගමන් කරන්න යම්කිසි වෘත්තීය ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා විශේෂ කඩයිමක් විදිහට A level විභාගය සලකනවා. එතකොට මෙතන ඉන්න ළමයිගෙන් සාමාන්‍යයෙන් අපි හිතනවා 30% ආසන්න ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගනිවි. ඊට පස්සේ යුනිවර්සිටි ඊට පස්සේ තියෙන වෘත්තීය සුසුකම් වලට විවිධ විදිහට සූදානම් වේවි. කොහොම නමුත් ජීවිතේ යම්කිසි කඩයිමක් යම්කිසි සීමාවක් ඉක්මවා යාමක් විදිහට අපිට සලකන්න පුළුවන් A level කියන විභාගය. හැබැයි ඕගොල්ලන්ට විශේෂයෙන් කියන්න ඕන කරුණු මම අර ක්ලාස් එකේදී කිව්වා A level විභාගයේදී ඕගොල්ලෝ අර සාමාන්‍ය විභාගයට පෙරී සිටින විදිහට වඩා ටිකක් විශේෂ උදාහරණයක් වෙන්න ඕන. අර O level වලදී වගේ අපිට යම්කිසි විදිහකට මොනවා හරි නිකන් ඔය එහා පැත්තෙන් කොපි කරන්න අදහස් ෂෙයා කරගන්න අවස්ථාවක් හම්බුණා. A level විභාගයේදී එහෙම අවස්ථාවක් හම්බෙන්න දෙයකට අඩුයි. A level කියලා කියන්නේ ටිකක් තීරණාත්මක විභාගයක් නිසා සාමාන්‍යයෙන් අරිත් විභාග වලට වඩා වැඩි අවධානයකින් විභාග වංචාවන් විභාග දෝෂණ වගේ දේවල් වෙන්න දෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා විශේෂ ස්තුතියක් දෙන්න ඕන. දැන් අපේ ක්ලාස් එකේ ළමයි 90කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒතර මේ 90කට ආසන්න ප්‍රමාණයේදී යම් විවිධ සාධාරණ හේතුන් මත සමහර ළමයි ඉස්කෝලවල ඒ කියන්නේ මොන හරි අයදුම් පත්‍ර ඒ අඩුපාඩු සම්පූර්ණ කරන්න හරි එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ඔය ගන්න ඇඩ්මිෂන් එක ගන්න මොන හරි එහෙම අවශ්‍යතාවයක් මත ඉස්කෝලේට ගිහිල්ලා තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. නමුත් අර වැදගත් වෙන්නේ අවසාන මොහොතේ වාගේ ඉන්නේ කන්ඩිෂන් එක කොහොම නමුත් අර අවසාන මොහොතේ හරි මෙතෙන්ට අර ඕගොල්ලන්ගේ ඇත්ත වශයෙන්ම කලගුණ සැලකීමක් විදිහට හරි මෙහි ඇවිල්ලා යන එක සෑහෙන්න වටිනවා.
ඒ නිසා ඔයගලන්ට මුලින්ම ස්තුතිවත් වෙනවා. මොකද අර මම දැන් ඇත්ත වශයෙන්ම මගේ ජීවිතේ මම විශේෂයි කියලා කියන අවස්ථාවන් වලට තමයි පවුලේ අය ගෙනියන්නේ. ඒතර දැන් මගේ බිරිඳයි දරුවෝ දෙන්නයි මම අද මෙතෙන්ට ගෙනාවේ. ගිය පාරක් විභාගයට සූදානම් වෙන ළමයිගේ අවසාන සමුගැනීමේ සාදයට මම මගේ පවුලේ සම්බන්ධ කරගත්තා. ඒ සම්බන්ධ කරගත්තේ අර දැන් ඒගොල්ලන්ට පොඩි චේන්ජ් එකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ යනවා ඊට පස්සේ ඔතනින් එහාට මිදුණාට පස්සේ ආයෙ සම්බන්ධතා ගොඩනැගෙන්නේ නැහැ. ඒත් වශයෙන් කිව්වොත් එහෙම ආයෙ ඕගොල්ලන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ ලැබුවොත් ඒ ලැබන අයගෙනුත් යම් ප්‍රමාණයක් තමයි ඇවිල්ලා ප්‍රතිඵලය කියලා කතා කරලා යන්නේ. නැත්නම් අනිත් අය එන්නේ නැහැ. ඒක අර ක්‍රමානුකූලව 2000 ඉඳලා 2026 කණ්ඩායම දක්වාම තියෙන්නේ අර අපි ඇත්ත වශයෙන්ම ළමයි ඈත් වෙන ස්වභාවයක් තියෙනවා. ඉස්සර 2025 කණ්ඩායමට වඩා ඔබ සමහර ලාවට මට දුරයි. 24 කණ්ඩායමට වඩා 25 කණ්ඩායම සමහර ලාවට අපි ටිකක් දුරස්තයි. එතකොට 2026 කණ්ඩායම විදියට එහෙම මම දුරස්සයි කියලා නෙමෙයි කියන්නේ. නමුත් අපි අර කලින් තරම් අර ඉස්සරහට යන්න ඒ දුරස් ස්වභාවය කියන්නේ නිර්මාණය වෙලා හමාරයි. ඒක අපිට කරන්න දෙයක් නෑ. ඒක ස්වභාවය. ඒ නිසා කෙසේ නමුත් අවසාන දවස වෙනුවෙන් පැමිණි ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මොකද ඒක විශේෂ දවසක් මට. මොකද මම මේ දවස කියලා කියන්නේ අත් වශයෙන්ම ඔයගොල්ලෝගේ විභාගයේ 12 වෙනිදා දක්වා විභාගයේ ඔයගොල්ලොත් එක්ක ඉන්නවා. ඒ වගේම ප්‍රැක්ටිකල් එක්සෑම් එක දවස් වකවානුවෙන් වුණොත් ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් මේ ක්ලාස් එක හරහා කර ගන්නවා නම් එහෙමයි. පාසල හරහා කර ගන්නවා නම් ඒ ගැටලුවක් නැහැ. එහෙම කිසිම තරහක් නැහැ. සහ මේ ගත වුණ අවුරුදු දෙක කාලය තුළදී සමහර අයට මම අනවශ්‍ය විදිහට ප්‍රෙෂර් එකක් පීඩනයක් සහ එක කතා කිව්වා. ඒ කියන්නේ යම්කිසි මාර්ගයකට ගන්න ඕන නිසා. මොකද ටියුෂන් එකේදී මුදල්මය අරමුණු පදනම් කරගෙන ගමන ගියොත් එහෙම අර වෘත්තිය පිරිහිලා යනවා. ඒ නිසා අර අත් වශයෙන්ම කිව්වොත් එහෙම ඔයගොල්ලෝ මෙහෙට ක්ලාස් කාඩ් එකක් අරගෙන තමයි ක්ලාස් එන්නේ. නමුත් මේ කාඩ් එක අරගෙන මේ ක්ලාස් ආවට මට ඔයගොල්ලෝ පන්තියේදී ඇතුළේ ඉගෙන ගන්න නැත්නම් ඒක ලොකු වේදනාවක් වෙනවා. මොකද මම බලාපොරොත්තු වෙන්නේ පන්තිය ඇතුළේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න මානසිකත්වයෙන් ඉන්නවා නම් අත් වශයෙන් මේක වටිනවා. සහ ඒක තමයි වෙන්න ඕන පන්තිය ඇතුළේ. ඒ නිසා අද සමහර අය හිතාමතාම ක්ලාස් එකේ අවසන් දවස කියලා ඉන්න නැතුව ඇති. ඒ හින්දා මේ අත් වශයෙන්ම කිව්වොත් මෑත කාලීනව අඩුම කණ්ඩායමකින් පන්ති අවසන් කරන්නේ අද. නැත්නම් අනිත් ක්ලාසස් ඉවර කරන දවස්වල ළමයි අනිවාර්යයෙන්ම 100 කිට් වෙන ළමයි ඉන්නවා. මොකද අර ක්ලාස් එක අවසාන දවසේ කොහොම හරි පන්තියට ඇවිල්ලා කතා කරලා යනවා. ඒක මම දන්නේ කොහොම මට ඒක ඕගොල්ලන්ට සම්මානනය කරන්න පුළුවන්ද කියන එක. නමුත් කොහොම වෙතත් මෑත කාලේනෝ දැන් අර ඕගොල්ලන්ට ගැටලු කියපෙකුත් තිබුණා සමහර ළමයි අද නැහැ. ඒ නිසා මේ විවිධ හේතු නැති කොහොම නමුත් මම සුබ පතනවා ඕගොල්ලන්ගේ විභාගයට. ඒ වගේම ඔය ආවරණය කරගත්ත විෂය කාර්යවත් එක්ක හොඳට විභාගයට මුහුණ දෙන්න. විභාගයේ හොඳට ආතතියකින් තොරව විභාගයේ ලියන්න කලබල වෙන්න එපා. මේ පාර කොහොමත් ඕරෝ ලංකාවේ ප්‍රතිඵල යම් මට්ටමකට පල්ලෙහා වැටෙන්න නියමිතයි. ඒකට හේතු ගොඩක් තියෙනවා කියලා මම කලින් මතක් කරලා තියෙනවා. ඉතින් එහෙම කියලා ඔයගොල්ලෝ වැඩේ අතාරින්න එපා. අවසාන මොහොතේ හරි කමන්නේ. ඔයගොල්ලන්ට උපරිම දේ කරන්න උත්සාහ කරන්න. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කණ්ඩායමක් විදිහට සැලකුවාම විභාගයේ හෙටයි කියලා අද පාඩම් කරන කට්ටිය වැඩි. ඒ නිසා විභාග අතර තියෙන පරතර තුල අනිවාර්යයෙන්ම වහන්සේ. විභාග අතර තුල තියෙන පරතර තියෙනවනේ ඔය. ඒ කියන්නේ දැන් අද එක්සෑම් එක තිබිලා හෙට ෆ්‍රී නම් ඒ වගේ කාලේ නැහස කරන්න එපා. මොකද ඔයගොල්ලෝ ඒ විදිහට රෙඩි වෙච්ච පිරිසක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දවස් හොඳට ආයෝජනය කරගන්න විභාගය ගොඩ දාගන්න. නැත්නම් ඒක අපරාධයක් වෙනවා. එහෙට මෙහෙට යන්නත් එපා, කාලේ නැහස කරන්නත් එපා. මේ දවස් හරි වටින කාලයක් මම මේ අත වශයෙන් කිව්වොත් මෙතනත් ලොකු කාලයක් නැහස කරන්න දෙන්න බලාපොරොත්තුවක් නැහැ. ඒක ඔයගලන්ට අවශ්‍ය සංග්‍රහ කටයුත්තක් තියෙනවා. ඒක මම හැමදාම පුරුද්දක් විදිහට කරගෙන යන දෙයක්. දැන් අවුරුදු ගණනාවක් ඉඳලා මම මේ අවසන් දවසේදී අවසානයේදී සියලු දෙනාටම පොඩි සංග්‍රහයක් කරලා ඒකෙන් සතුටක් ලබනවා. ඒක කරන්න මගේ කැමැත්තයි. ඒක අත් වශයෙන්ම ඉදිරියට මෙතෙන්ට ආවත් අර ඒ පොලිටිකල් විදිහට මම මේන්ටේන් කරන්න උත්සාහ කරනවා. ඉස්සරහ දිගටම ක්ලාස් වල පන්ති ඇතුලේ අර කතා කරන් සමහරවට සමහර අය හිතේ දෙන කතා කියලා දෙනවා. හැබැයි පෞද්ගලිකව සමහර අය මට අද එන්න වෙන්නේ නැහැ කියලා කතා කරලා වැඳලා ෆොටෝ එකක් හරි අරගෙන ගියපු අය ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ එහෙමත් ළමයි ඉන්නවා. එක පිරිස ඒ කියන්නේ අද අත් වශයෙන්ම ආයුධ පත්‍ර සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තිබෙන නිසා ඒවා
ලබා ගැනීම මේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම භාගය සඳහා ඒ සියලු දේවල් වලට යන නිසා පිරිස අඩු වුණා යයි මම සිතනවා. හරි. එහෙනම් අපි පන්තිය අවසන් කරමු. දැන් ලොකු පිරිසක් තව ඉන්නවා. මම ඒගොල්ලෝ එනකන් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ඒවි කියලා හිතනවා. නමුත් ප්‍රවේශ දැන් ගොඩක් වෙලා ගිය නිසා අපි ඒකට කාලය ගන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ගේ මොනවා හරි කවුරු හරි කෙනෙක්ට කතා කරන්න අවශ්‍ය නම් කතා කරන්න අවස්ථාව තියෙනවා. right. එහෙනම් මම සින්දුවක් දෙකක් කියලා ඔයගොල්ලන්ට අවස්ථාව දෙන්නම්. ඔයගොල්ලන් සින්දු කියන අය.
चिकनी कमर पे तेरे मेरा दिल खुश මේ තමයි යන්නත් ඕන. बदल गया चिकनी कमर पे तेरे मेरा दिल फिसल गया उसका ये जादू तेरा मुझ पे चल गया चिकनी कमर पे तेरे मेरा दिल फिसल गया उसका ये जादू तेरा मुझ पे चल गया minute.
අයිස් කැට දෙන්න ඕල් ලැට් එක බාර ගන්නවා. හරි සර් හරි. මේක මේ පොඩ අවුඩර් කරලා කැඩේනවා. මේ හරි. වන්දනා කරන්න ඕනේ. ඔය අර වරේ. හරි ගයිස් කේ. හරි. සටන්. ඔක මෙහාට යනවා. අයියෝ මේ වැඩි කරපන්. ඔබ පාන කියන්නේ යන්නේ ඔක උදේ. සුබදාරක සිවුද. අද අපි පන්ති අවසන් දාසේ. පන්ති ඉඳලා ඉන්නවා පන්ති එක මේ තුර වීඩියෝ ගන්න ඈ. ඕනේ පොඩ අරවසට අපි පන්ති දෙවෙනියේ ඉන්නවා ඉස්සලා යමු මොකද කොහෙද විලාස පන්තිය විලාස පන්තියලා BSc වල නම්බර වර්ධනය කරන පන්තියදී මූ කිව්වනේ වර්ධනයක් උන්නේ කියලා. වර්ධනයක් ඉතින් ඒ ළමයට ඔක්කොම කරන්න කියපන් කතාව. මගින් අදින්න එපා. මගින් අදින්න එපා. එතකොට BSc කාලේ පන්තිය ගියා. විලාස පන්තියේ සේනා ආරෝස් කොතරේ බලන් ඉස්කාගේ බහුවාලනේ එතකොට කොහොමද රැකියාව කරනවා පන්ති දෙවියන් කියන්නේ ලබයි ඉස්කේ පන්ති දෙවියන් කරනවා මායන්නේ ෆ්ලිප්කාර්ට් දාලා අපි ඒ පරිඩය සරගෙන වචනයක් කියන්නේ बस ये गल बनेगा बस एक नंबर एक වා අර බෑග්‍රවුන්ඩ් එක කටි වෙලා ඉන්නවා අවසාන අරමුණු එයා හොඳට සූම් කරලා ගන්නනේ ප්‍රතිඵල වෙනවනේ එතකොට අපි කියන්නකො කොහොමද රාම වර්ධනය නිර්මාණය කරනවා කියන්නේ කොහොමද වර්ධනය කරනවා BSc ලැබෙයි ප්‍රීමියම් කරලා හරි රේව බෑස් කරලා දෙන්නේ මේ තුරෙන්ද අද වරෙන් යම තුර යම තුර අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ කවුද මෙතන TikTok අනුව ඒත් එක්ක BSc විරුවා කොටම අපට ඒක හතර කියලා වල සම්පූර්ණ මේ අපි කියන කොයිස් අපා මොකද BSc පාඩ්‍යයක් වල ISC කියලා කියන්නේ ISC එතන මොකද ඒකල කියන්නේ ආයතන කොහොමද ළමයි ඉතිරි බලක් කරන්න පාන්නේ තුන්වෙනි රැක් වාගේ අපත් මොකද පාඩම් කරන මේ යාළුවනේ නෑවල් මානසාරුනේ ඔව් රැකින් කො දාලා බලවලු මම රැකින් නයින් කරේ තුන්දෙනාගේ එකද කිව්වේ ඔයාගේ කියන්නේ අනිත් ඒවා ඒවා කට්ටිය කියයි මේ මොකද්ද අපි ඉස්සුවේ අර අයියගෙන මොකද්ද වැඩ කියන්නේ අර ඒක පොඩ්ඩක් මොකද්ද සංකේතයේ වඩා ඉන්නේ මාලක ගනි මාලක වාහෙන්න ඕනේ
එලෙන්න අපිට ඩිස්ට්‍රික්කේ දෙවැනි ආරෙන් ඉන්නේ කියලා මාය කැමරා නියමයි කියලා. What is school? School? ප්‍රයිවට් කරන්නේ එතකොට මයික් එක කියන මයික් එක සතිපසරේ මොකද ඉන්නේ? ඇත්තටම හොඳයි සර්. එතර හොඳයි සර් මුසනේ මුඹේ මොකද අපෝ මෙයාට හැදිලා මෙයාට ගයිස් මේ අර කියන්නේ තමයි අත දැලයිද අතරින් ගොත්තේ මෙතනින් ගොත්තේ ආරි මම ඔච්චේ කවුලක් නැහැ. මේ මොකද්ද සතිපසරේ ඉන්නේ? ඔව් ආරවණ හොඳ කෙනෙක් තමයි. ඩිස්ට්‍රික්කේ හරියට ඉන්නවා විදිහට. මට ඔක්කොම මෙතන නේ බං ඒක ඔක්කොම මෙතනනේ Oh, bukan pantai. Be bag utar kan ke? Sindo kotak gak ada kamera dia. Kau saran? Boleh beri saran ya? Itu क्या kalau itu क्या? Kayak क्या? Deh, itu kayak क्या? Pada dah kita. Baik cara mungkin nggak apa? Nakal dikit kaman deh, Pak. Dewi ada kau dia, Dewi dia. Abi kaatiyan sittuak kiyani ude. Hah? Oh. Ini kalau kok. Mu beda beda ini apa? මේ හත් වෙනියත් ඇවිල්ලා හත් වෙනියත් Buat apa? උනා මාරුද අවුසක් දෙන්න අවුස මේ ඉස්සෙල්ගේ හත් වෙනියත් වෙන්නේ කියන්නේ Ane, tadi ya karena kita kan kok. මේ පන්ති ඇත්ත හොඳයි ඉතින් සැලුවකින් පන්ති හොඳයි ඇත්ත නම් වගේ නේද නම් නේද කියනවා සම්පූර්ණ නේද Anil lah. කොයි ස්කූල් සාරනාත්
රස්සියෙන් කලින් ගියේ. කලින් ගියේ ගමේ ඉස්කෝලේ. අපේ සතිපස්සෙන් මොකද? කමෙන්ට් එකේ ඒක හොඳයි. ඒතකොට සතිපස්සෙන් වැඩ පිළිවෙල මොකද? කමන්න අපි කියමු අම්මා ඒක උදේ මේ ඊට කැමරා අයියෝ කැමරා අයියෝ පොඩ කැමරා අයියෝ අපිට ඉතින් පොඩ පිටිපස්සට අපිට මෙතන ඉන්න ඉතින් පිටිපස්සට එන්න මේ ඉස්සලා වගේ සම්පූර්ණ නවරිය මම හිරවද වාගේ නබ කීසාගේ පොඩ්ඩක් ඒක දාලා සිල්ල මොකද දුරුවෙන්නේ වගේ මොකද ඉන්නේ නැත්නම් සතුටුයි කැමරා සිලන්ඩරේ විෂුවල් කැමරාවයි ඉරෙලි පිටු වෙනස් කරනකොට පුළුවන් කැමරාවයි ඉරෙලි මාළක බොහොම ස්තුතියි මාළක ප්‍රියදර්ශන ආය පළවෙනි වෙලේ ඉන්න අපි කතා කරමු මේ දැන් නම් සින්දුව කැලලක් ඕන ඔව් ඒක මේ අපි දෙවිය සින්දු කියනවා මුලින්ම පළවෙනි සින්දුව කියන්න දුන්නු 1 2 3 ඒ මොකද පළවෙනිය කොහොමද මේ ඉස්කෝලේම සින්දු කියලා තියෙනවා නෑ පොඩි පද 4 3 4ක් කියන්නේ මම ළමයෝ ප්ලේයර් කිව්වා හරි එතන මේ පොඩි මෙයා හොඳ ගායකයෙක් කියලා දෙනවා ඔව් අම්මේ ඔව්
මේ අපි අවුතරන්නේ අපි යෝගී කියන්නේ ලෞකික තිබෙන්නේ අර ඒ ඔක්කොම රෙකෝඩ් වුණා. මොකද ඉතින් සිද්ධ කියනවා මේ වාසික කියන්නේ ගන්නවා අපිට ඉච්ච උන්නේ පොඩි කාලේ ඉඳන් ළමයි කියන පදයක් කියන්නේ ඒක පොඩි කියලා අපිට සිද්ධ मैं फोकस कर දෝෂ මලේරි කමන්නේ නේ. කවුද පැන්නේ? බය මොකද බය කිව්වේ? මේක ඉවර කරන්නේ. නටුවන මේ මොනදිනේ? එතන එක කියනවා නේද? එක්ක ඒක අවුරුද්ද දෙන්න ඕන. මම ළඟ අර මේ උංගලිය අල්පුලේ ගහලා අපි හරිය ලස්සන තමයි. ඔව් ඔව්. අතුලේ මල දෙවෙනි යන කැමති සම්පූර්ණ රැප් එක කරේ මේ ඕඩ මුණ්ඩද ඕඩ වන්දන්නේ මොනවද ඉක්මනට තෝරගන්න සෝතර ගාපන් අපේ ඉන්නා මේ අපේ ආත්මය ඉක්මනට අපේ මේ කට් මේ රෙඩි කෑවන අයියෝ පොඩි කැටියා කන්න යන්නේ මේ ඔක්කොම රෙකෝඩ් කරලා තාම මේක ගෲප් එකේ දාන්නයි